සුබ සන්ධ්‍යාවක් හැම දිනාටම. ඇත්තටම මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ මේ දෙවෙනි වීඩියෝ එක අද දවසට කරන්න. මම එක්තරා නිවුස් එකක් දැක්කා. අපි අපේ රටට බෙහෙම සංවේදී මිනිස්සු. ඉතින් ඒ නිසා නියපොත්තෙන් කඩන තියෙන දේ පොරවකින් පොරවක් පාවිච්චි කරන තත්ත්වයකට පත්වෙච්ච රටක් 30 අවුරුද්දක සහපලත් යුද්ධයක් නිසා අපිට අහිමි වුණා දේපල, අපිට අහිමි වුණා ඉන්ටලෙක්චුවල්ස්, බුද්ධතුන්, බුද්ධිමතුන්, රටේ ආර්ථිකය, රටේ විනාශය විශාල වශයෙන්. නමුත් ඒ ඔක්කොම සිද්ධ වුණේ දේශපාලඥයන්ගේ වැරදි නිසා. ඉතින් ඒ වැරද්ද මෙතකයි කියලා කියන්න බෑ. අපේ රට ලෝකයේ දියුණුම රටක් වෙන්න තිබිච්ච අවස්ථාව අපිට අහිමි කරා. ඉතින් මෙන්න මේ දේවල් ඒ දේවල් සිද්ධ වෙනකොට අපි ඊටම කුඩා පිරිස්, අපිට ඒ ගැන කිසිදු අවබෝධයක් නැහැ. දැන් අපි මහලු තත්යකට පත් වෙලා ඉන්න අය. අඩු ගානේ අනාගත පරපුර වෙනුවෙන් මේ රට ශ්‍රී ලංකාව කියන සුන්දර රට කිසිදු උපද්‍රවයකින් තොරව පැවතිය යුතුයි. ඒ හැම තැනම රාජ්‍ය නීතිය පැවතිය යුතුයි. මම එසේ කියන පූර්විකාව සඳහනක් හැටියට යොදමින් මම මේ අදහස් කරන්නේ දැනට මේ සයනිස්වරු ඒගොල්ලන්ට රටක් තියෙනවා කියලා කියනවා. නමුත් ඒ රට බොහෝ රටවල් පිළිගන්නේ නැහැ. ඒක අතිශය භයානක ඇජෙන්ඩාවක් තුළ තියෙන පිරිස් ඉන්න සයනිස්වරු, එහෙම නැත්නම් ඊශ්‍රායල් කියන යුදෙව් මිනිස්සු අපේ රටේම නැගෙනහිර මුස්ලිම් පළාතේ ඉන්න බවක් පේනවා. ඒගොල්ලන්ගේ සිද්ධාස්ථානත් හදලා තියෙනවා කියලා දන්නා. මම හරියට ඒක දන්නේ නැහැ. නමුත් ඒගොල්ලන් නිතරම මුස්ලිම් අයත් සමග ගැටීම් වෙමින් එතෙන්ට අවධානය යොමු කරමින් එතන ප්‍රශ්නයක් ඇති කළා. එතන විශාල අනන්‍යතාවයක් ඇති කරන්න උත්සාහ කරන ඉතාම අමනුෂ්‍ය පිරිසක්. ඒක අපි දන්නවනේ. ඒක අපි හැමදාම අත්දකිනවා. මම කියන්නේ රජයට මේ පිළිබඳව කරුණු හොයලා බලලා දැඩි බුද්ධ්‍යංශ සහ රජය යුද හමුදාව සහ අපේ රජය මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න කියන එකයි මම කියන්නේ. මොකද අපි කැමති නැහැ අපේ රට එහෙම වෙනවට. ඒකට කොහෙත්ම රටේ ඉඩක් තිබිය යුතු නැහැ. ඒ නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි ඒ පිළිබඳව කටයුතු කරන්න කියන ඉල්ලීම තමයි අපි කියන්නේ. අපේ රටේ මේ පළාත්වල දීවරයන් ඉන්නවා. ඒ රටේ ඒ පළාත්වල මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට ඒ හැම බින් අඟලක්ම අයිති විය යුතුයි. රටේ මුස්ලිම් ජාතිකයෝ, දෙමළ ජාතිකයෝ ඉන්නවා. ඒක ඒගොල්ලන්ගේ බිම. මේ වහම ක්‍රියාත්මක කරන පරිදි වීසා නැතුව ඉන්න කවුරු හරි ඉන්නවා නම් මම වුණත් කමක් නැහැ. මට වීසා දීලා තියෙන්නේ මාස ඒකට නම් මාසක වැඩි නම් වහම ක්‍රියාත්මක කරන පරිදි ඩිටෙන්ෂන් සෙන්ටර් වලට දාලා ඒගොල්ලන් නීත්‍යානුකූලව රටින් පිටුවහල් කරන්න. ඒක තමයි මගේ ඉල්ලීම. මොකද අපි දන්නවා අපේ රටට වෙච්ච හානිය. අපිට ඒක වෙන්න අවශ්‍ය නැහැ. ඒකයි මේ වීඩියෝ එකේ තියෙන ප්‍රධාන කරුණ. අනිත් එක ඒ අරුගම්බේ කියන පළාත, එහෙම නැත්නම් නැගෙනහිර පළාතේ ඒ ගම් පළාත්වල ඉන්න ජීවත් වෙන මිනිසුන්ට අයිති ඒ පළාත්වල ඕනෑම කටයුත්තක් කරන්න. ඒක ඒ ජනතාවගේ මේ හදවත බඳු ප්‍රදේශ. ඊළඟට දැනට මේ ක්‍රියාත්මක වෙන නීතිය යටතේ වහාම ක්‍රියාමාර්ග ගන්න කියන ඉල්ලීමත් මම මේකම කරනවා. බොහොම ස්තුතියි.